යකෝ ජනකේ කර බලු වැඩේ. අඩෝ නෑ බං ඒ. මම එකෙක් එහෙම ලණුවක් දාලා බේරගත්තානේ බං. අනේ නිකන් ඵලයක යන්න දැන් මේක ඉස්පිරිතාලේ අරන් යන්නත් එපේ. හරිනේ බං. ලණුව දාලා බේරගත්තේ මේ ලිඳේ ඉන්න එකෙක් නේ බං. මේක මේ උඩනේ මේක මේ උඩ දෙක වැටලුණා. කවුද බම්බු? අයියා ට්‍රේනින් යනවා මන් දැකලා නෑ. ට්‍රේනින් මේ ජනකට උඹට කියන්න මල්ලි කටාර වල අවුරුදු 10ක් එක දිගට ඔය රෝද 25 30 තියෙන ලොකු 10 වීල් ඒ ලෝප එකෙක් මම එතකොට ගජබා සුපර් ක්‍රෝස් ෆෝමියුලා 1000 ඩුකාටි ගෝනි ෆ්‍රී එතකොට මොකක්ද අර වැල්ලවත්ත සුපාටා මේ ඔක්කොම පැදපු එකෙක් යකෝ මම බලන්න කියන්න මල්ලි ඔය ඩිලන්ත මාළගම මහත්තයා ඉන්නවනේ ඒ එතුමා ඉන්න තැන හරිනම් කවුද ඉන්න ඕනේ මේ ජනක එදා ඒ රේස් ඉන්ටර්විව් එක තියෙන දවසේ මට යන්න බැරි වුණා. මේ කුඹුරු වැපිරිල්ලක් තිබ්බ බං ධම්මිකයට අත්තමත් දෙන්න තිබ්බා. ඒ හින්දා මට එදා යන්න බැරි වුණා. එදා ඒ රේස් ඉන්ටර්විව් එකට ගියා නම් කවුද අද ලැම්බෝගිනි පදින්නේ? දිලන්ත මාළගමුවනේ. සිම්පන්චි ගොනෙක්නේ. යකෝ ජනක එහෙව් එලෝපු මට මේ සිසිකි මරුටිය මොන සිප්පි කෑල්ලක්ද ඔය? එකයි දෙකමාරයිල අපේ ජනක මං කියලා දීපු ටික මතකයිනේ මං අත උස්සනකොට ස්ට්‍රේනිල් එක උඩින්ම කපලා ගන්න. හරි මේ පැත්තට අත පාත දානකොට කෙලින් කරලා බ්‍රේක් කරගන්න. හරි ඒක මොකද්ද? 2000ට ඊට වැඩිය කරන්න බෑ. වැඩේ හරියට කොට දාගන්න. හරි ඇයි වෙන මේ බ්‍රේන් සවුඩි පැද්ද අපිට මේ මෙව්ව කජුද? වැඩේ හරියට කොට දාගන්න ඕනේ. නාගන්න නම් එපා. මේ යනවා යන්න අයි වෙන. අවුරුදු 10ක් කටාර වලට එන්නේල් පැද්දකුවනේ. මේ මදිවල තව සුපර් ක්‍රෝස් පැද්දලු. ආන් එක්සැමිනර් සර්ගේ දකුණු අතයි දකුණු කකුලයි දෙකම ඇඹරිලා. වම් අතින් කතිර ගාලා තමයි තමුසේගේ ලයිසන් ටෙම්පරරි කැන්සල් කරේ. අයියෝ ජනක